ආයුබෝවන් සුබ දවසක් වේවා. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔබේ හොස්පිටැලිටි ඉන්ස්ට්‍රක්ටර් YouTube channel එකේ. අද අපි කතා කරන්න යන්නේ බිය ගැන. බිය කියන්නේ ලෝකේ ජනප්‍රිය මත්පැන් වර්ගයක්. අද වීඩියෝ එක බලමු බිය ගැන. බියවල ඉතිහාසය, බියවල අමුද්‍රව්‍ය වගේම මේ හොස්පිටැලිටි ශාස්ත්‍රය තුල කොහොමද අපි බිය භාවිතා කරන්න කියන ටික අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අදත් අපි යමු අපේ වීඩියෝ එකට. තවමත් හොස්පිටැලිටි ඉන්ස්ට්‍රක්ටර් YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්න කියලා තිල්ලමින් ඒ වගේම like කරලා share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බියර් වල ඉතිහාසය ගත්තොත් බියර් කියන්නේ ලෝකයේ පැරණිතම මත්පැන් වලින් එකක්. අවුරුදු 6000කටත් වැඩි කාලයකට පෙර ඊජිප්ත වල මෙසොපොතේමියා වල පටන්ගෙන අද ලෝකේ පුරා ජනප්‍රිය පානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතිහාසයේ පුරාවට බියර් එක සමාජ සම්බන්ධතා උත්සව සහ ආහාර සංස්කෘතියට සමීපවම තියෙන පානයක් තමයි මේ බියර් කියලා කියන්නේ. දැන් බලමු බියර් හදන්න ගන්න අමුද්‍රව්‍ය සහ බියර් නිෂ්පාදන ක්‍රියාවලියට එන මූලික අංග මොනවාද කියලා. බියර් එකක් හදන්න භාවිතා කරන මූලික අමුද්‍රව්‍ය හතරක් තියෙනවා. ඉතින් ඒකේ මෝල්ට්, හෝප්ස්, ඊට් සහ වතුර තමයි එකට මිශ්‍ර කරලා මේ ෆර්මන්ටේෂන් නැත්නම් පැසවීමේ ක්‍රියාවලියට ලක් කරලා බියර් හදන්නේ. ඉතින් මේ මෝල්ට් කියලා කියන්නේ ඔබ දන්නවා බාර්ලි වලින් තමයි අපි මෝල්ට් හදන්නේ. ඒ වගේම හෝප්ස් කියන්නේ මේ බියර් එකේ තියෙන තිත්තර හදෙන බීරමලේ රේන්වින් කොටසක් හෝප්ස් කියන්නේ. ඊට් සහ වතුර කියන දෙක තමයි ඊළඟ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක. ඒව ඔක්කොම මේ ෆර්මන්ටේෂන් ප්‍රොසෙස් එක නැත්නම් මේ සේරම වතුරට දාලා ඒකේ පැසවීමට ලක් කරලා ඒ ඇති වෙන රසායනික ක්‍රියාවලිය මගින් තමයි බියර් හදන්න. ඉතින් අපි මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ, මේකේ තියෙන භාවිතයන් මොනවාද කියලා අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරමු. ලෝකේ බියර් වර්ග බහුලව තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධානම බියර් වර්ග දෙක තමයි ලාගර් සහ ඒල් කියලා කියන්නේ. ඊට අමතරව ස්ටවුට් බියර්, පිස්න බියර් වගේ බියර් වර්ග තියෙනවා. ඉතින් මේ බියර් වල වෙනස්කම් තියෙන මේ වගේ තියෙන රසය, වර්ණය වගේ දේවල් වලින් තමයි මේ බියර් එකට බියර් එකක් වෙනස් වෙන්නේ. ඉතින් හොස්පිටැලිටි ශාස්ත්‍රයේ නැත්නම් මේ ටුවරිසම් සංචාරක ශාස්ත්‍රයේ ආගන්තුක සත්කාරවලදී මේ බියර් ගැන සේවය කරන කෙනෙක් නම් නැත්නම් අපි කොහොමද මොන වගේ අවස්ථාවකද බියර් එකක් සුසු වෙන්නේ වගේ දේවල් ඉතින් අපි දැනගන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයට නිවැරදිව බියර් එකක් සර්ව් කරන්නේ කොහොමද? බියර් එකක් දෙන්න ඕන සුසු ග්ලාස් එක මොකද්ද? ඒතර මේකේ උෂ්ණත්වය කියන ටෙම්පරේචර් මේ හැමදේම හරියට දුන්නොත් තමයි මේ බියර් සර්විස් එක අපිට ගුණාත්මකව කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ වලදී මේ බියර් ගැන කොහොමද මේ බියර් එකක් හරියට සර්ව් කරන්නේ කියන එක පිළිබඳව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කතා කරා බියර් ගැන සාමාන්‍ය දැනුම, ඒ කියන්නේ බියර් වල ඉතිහාසය, අමුද්‍රව්‍ය, බියර් වර්ග සහ කොහොමද මේ බියර් එකක් හදන ක්‍රමය කියන එක. ඊළඟ එපිසෝඩ් එකකින් අපි බලන්න යන්නේ බියර් නිෂ්පාදන ක්‍රියාවලිය පියවරෙන් පියවර. ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම අවසානයේ channel එක subscribe කරන්නත් අමතක කරන්න. මේ ඔබේ හොස්පිටැලිටි ඉන්ස්ට්‍රක්ටර් YouTube channel ඊළඟ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ආයුබෝවන්.